මගේ නිවන මගේ පැල්පතයි කියල එක ගීතයක තියෙනවනි. හැබැයි ඇත්තටම ඔබේ නිවීම තියන්නේ ඔබේ නිවසේද ඒක ගැන සෑහෙන සලකිලිමත්වෙන්න ඕනේ. මොකද නිවසක් කියල කියන්නේ කෙනෙකුට සැනසීම ඉන්න තියෙන තැන. තමන් රජ කරන තැන හැබැයි තමන් රජ කරන තැන තමන්ට ලෝකෙ තින අනාරක්ෂිතම තැනනම් තමන්ගේ පවුලේ අයට අනාරක්ෂිතම තැනනම් ඔබ මොකක්දේ ගෙන කියන්නේ. ඔබ හොඳට හිතල බලන්න මේ ලෝකයේ වයසට ගිහිල්ලා වැටිලා තුවාල වෙලා ජීවිතක්ෂත පත්වලා තියෙන වැඩි පිරිසක් වැටල තියෙන කොහෙද ගෙදර බාතුරුම් එක. කුඩා දරුවන් වැඩි පිරිසක් අනතුරුවලට ලක් වෙලා තියෙන කොහෙද නිවසේදී. ඒවගේම තමයි වැඩිපුරම ගෘහණියන් අනතුරුවලට භාජනය වෙන්නේ නිවසේදී. ඒ කියන්නේ නිවස කියන්නේ හරි අනාරක්ෂිත තැනක්. හැබැයි අපට පුළුවන් හරියට සැලසුම් කළෝතින් මේක ආරක්ෂිත තැනක් කරගන්න. ගෙතර තියෙන අනාරක්ෂිතම තැන තමයි බාත්රූම් එක. මොකද මේක හැම තිස්සම තෙතමනය සහිත තැනක්. එක නිසා මේ තෙතබිම හරියට වියලිව තියාගන්න ඕනේ. ඒකට මේ බාත්රූම් එකේ වතුර ගලාගෙන යන විදිහ ක්‍රමවත් වෙන්න ඕනේ. බාත්රූම් එකක් තියෙන්න ඕනේ පුනීලයක හැඩයට. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC ග්‍රෑන්ඩ් හෝල්ඩිංස් මේ හැඩයට අන්න ඒ හැඩයට ඔබේ නිවසේ බාත්රූම් එක බිම තියෙන්න ඕනේ. හැබැයි මේ විදිහට තිබ්බොත් කෙනෙක් කොහොමද බාත්රූම් එක ඉන්නේ. අන්න ඒ නිසා තමයි බාත්රූම් එකක් ටයිල් කරන්න හොඳ දක්ෂ බාස් කෙනෙක්ව අවශ්‍ය වෙන්නේ. දක්ෂ බාස් කෙනෙක් දන්නවා හරියට කොහොමද බාත්රූම් එකේ වතුර ටික ගලාගෙන යන්න කියලා. ඒක හරියට සිංක් එකේ වතුර ගලාගෙන යන ඔබගේ. අපිට පේන්නේ සිංක් එක ෆ්ලැට් තියෙනවා. හැබැයි ඇත්තටම සිංක් එකේ ඇංගල් එකක් තියෙනවා. මෙන්න මේ ඇංගල් එකට තමයි බාත්රූම් එකත් හැදෙන්න ඕනේ. ඒ විතරක්ද? ඔබේ නිවසේ පූල් එකක් තියෙනවා නම් මෙහෙම එතන දැවැන්ත අභියෝගයක් ඔබට තියෙනවා. මොකද ගෙදර පොඩි දරුවෝ ඉන්නවා නම් මේ පූල් එකට වැටිලා ඔවුන්ව ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. ඔබ තට්ටු දෙකේ නිවසක් හදලා තියෙනවා නම් තට්ටු දෙක තුනක නිවසක් හදලා තියෙනවා නම් නැත්නම් ඔබ ඉන්නේ මහල් නිවාස සංකීර්ණයක නම් පොඩි දරුවන්ගේ ජීවිත ආරක්ෂාව අතිශයින් වැදගත්. මොකද මහල් නිවාසයක නම් ඉන්නේ උඩ තට්ටුවෙන් පහළට වැටෙන්න පුළුවන් පොඩි දරුවෝ විතරක් නෙමෙයි ඕන කෙනෙක්ව. ආරක්ෂිත වැටක් අනිවාර්යයි ඒක නිසා. පූල් එකක් තියෙනවා නම් පූල් එක ළඟට පොඩි දරුවන්ට යන්න බැරි වෙන විදිහට පූල් එකට ගොඩ වෙන්න පොඩි බැම්මක් තියෙන එක ගොඩක් හොඳයි. පොඩි දරුවෝ ඉන්න හන්දා. ඒ වගේම ප්ලග් පොයින්ට්ස් විදුලි පේනු. පොඩි දරුවෝ දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ස්විච් එක ඔන් කරලා ගිහලා ඔය ප්ලග් පොයින්ට් එකකට ඇඟිල්ලක් ඇතුළු කරන්න පුළුවන්. අවාසනාවන්ත විදිහට දරුවන්ට කරන්ට් එක වදිනවා. ඒක නිසා නිවස සැලසුම් කරද්දී ප්ලග් පොයින්ට් එක කොතෙන්ද ප්ලේස් කරන්නේ කියන එක ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. නේද? ඒ වගේම ඔබ නිවස හදලා තියෙන්නේ පාරක් ආසන්නයේ නම් අනිවාර්යෙන් ඔබේ දරුවන් ඇදුම රෝගයට මුහුණ දෙනවා. ඇයි? පාරේ තියෙන දොහවිල්ල වාහන යනකොට එන දුමාරයන් අපේ වත්තට එනවා. ඒව ප්‍රාග්‍රහණය කරනවා. අන්න දරුවෝ ලෙඩ වෙනවා, ඇදුම හැදෙනවා. මොකද්ද කරන්න ඕනේ? එහෙමනම් එතනින් අපි ගස් පේලියක් හිටව ගන්න ඕනේ. මොනවද හිටවන ගස්? අපේ ඉඩම ආරක්ෂා වෙන විදිහට ගස් ටිකක් හිටව ගන්න ඕනේ. නැත්නම් ලොකු තාප්පයක් බඳින්න ඕනේ. හැබැයි තාප්පයක් බැඳ කියලා ප්‍රශ්න 100ක් විසඳෙන්නේ නැහැ. ගස් හිටෙව්ව කියලා ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ.
මොකක් එහෙනම් කරන්න ඕනේ? අන්න ඒ වෙනුවෙන් විශේෂඥ දැනුම ඔබ ලබා ගත යුතුයි. ඊට පස්සේ ඔබ මිදුල අලංකරණයට යොදා ගන්නා ක්‍රමවේදයන්, ඔබේ ගෙවතු අලංකරණයට යොදා ගන්නා ක්‍රමවේදයන්, මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. තවත් අමතරව කිව්වොත් එහෙම අපි අපේ ආරක්ෂාව ගැන සෑහෙන්න හිතනවනේ. ඔබ CCTV හදලා තියෙනවා. එතකොට CCTV එක අපි හයි කරන්න ඕනේ කොහේටද? CCTV වලින් ආවරණය වෙන්න ඕනේ කොයි පැතිද? මේ දේවල් පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා ගයක් හදනවා කියලා කියන්නේ ආවට ගයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ ගෙදර ජීවත් වෙන අයගේ ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ. ඉතින් ගෙදර අයගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණාම ඇතිද? ඇයි? ගෙදර ඉන්න හිතන තැනක් වෙන්න ඕනේ නැද්ද? ගෙදර ඉන්න හිතන තැනක් වෙන්න ඕනේ. ඉන්න ආස හිතන තැනක් වෙන්න ඕනේ. එහෙම හදාගන්නේ කොහොමද? අපි කතා කරමු ඊළඟට. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනගන්නෙමු. විශ්වාසයෙන් දැනුමින් සන්නද්ධව මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings